ආයුබෝවන් ළමයි. අද අපි කතා කරන්න යන්නේ ඉකෝන් පේපරේ ස්ට්‍රක්චර් එක. නැත්තම් ඔයාලගේ A level ඉකෝන් පේපරේ හැදෙන්නේ කොහොමද කියලා. දැන් තව මාසෙකින් 2026 A level ලියන ඔයාලා තාම දන්නේ නැහැ හරියට කොහොමද ඔයාලගේ A level ඉකෝන් පේපරේ හැදෙන්නේ කියලා. හරිද? A level ඉකෝන් පේපරේ සමන්විත වෙනවා ළමයි. පළමු පත්‍රය හා දෙවෙනි පත්‍රය කියලා කොටස් දෙකකින්. හරිද? පළවෙනි පත්‍රයයි දෙවෙනි පත්‍රයයි කියලා කොටස් දෙකක් තියෙනවා. මේ පළවෙනි පත්‍රයේ MCQ 50ක් තියෙනවා ළමයි. MCQ 50ක් තියෙනවා. මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ළමයි A කොටස. නැත්තම් A කොටස කියලා කොටස් දෙකක්. හරිද? මේ කොටස් දෙකේම ව්‍යුහගත රචනා ප්‍රශ්න 5 ගානේ තියෙනවා ළමයි. 5 ගානේ තියෙනවා. සෑහෙන අවුලක් තියෙනවා එතන. ප්‍රශ්න 5 ගානේ ප්‍රශ්න 10ක් තියෙනවා. හරිද? එතකොට මේ ප්‍රශ්න 10න්ම ළමයි ඔයාලට ප්‍රශ්න 5කට උත්තර ලියුවා නම් ඇති. එතන පොඩි chance එකක් තියෙනවා. මේ ප්‍රශ්න 5කට උත්තර ලියුවා නම් ඇති. හරිද? ගොඩක්ම ළමයි මේ සෙට් එක හැදෙන්නේ 12 වසරේ. ගොඩක්ම මේ සෙට් එක හැදෙන්නේ 12 වසරේ. මෙන්න මේ සෙට් එක හැදෙන්නේ 13 වසරෙන් ළමයි. මේ සෙට් එක හැදෙන්නේ 13 වසරේ. හරිද? එතකොට ළමයි මේ MCQ 25 පළවෙනි සෙට් එක නැත්තම් එකේ ඉඳලා 25ට යනකම් ওই සෙට් එක හැදෙන්නේ 12 වසරෙන්. හරිද? එතකොට 25 ඉඳලා 50ට යනකම් ගොඩක් අවුරුදු වල ළමයි මේක හැදුනේ 13 වසරේ. සමහර අවස්ථාවල මේක වෙනස් වෙලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මෙන්න මේ විදිහට තමයි හැදින්නේ. එතකොට මේකේ බර තැබීම 12 වසරට විතරක් කළා. සමහර ළමයි ඉන්නවා 12 වසර මට පුළුවන් ඒ ටික ඕනේ නැහැ. එහෙම බෑ ළමයි 13ත් ඕනේ. 13 නැතුව ඔයාට මේක ලකුණු 100ක් ස්කෝර් කරන්න අමාරුයි. හරිද? ලකුණු 100ක් ස්කෝර් කරන්න අමාරුයි. එතකොට මේ ප්‍රශ්න පහෙන් එක ප්‍රශ්නයකට ලකුණු 20 ගානේ ප්‍රශ්න 5කට අපිට හම්බ වෙනවා ලකුණු 100ක්. ඊට පස්සේ මේ ලකුණු 100යි මේ ලකුණු 100යි එකට එකතු කරලා දෙකට බෙදලා ඔයාලට ලකුණු ටික දෙනවා. ලකුණු 100න් ඔයාට ආර්ථික විද්‍යාවට කීයද කියලා. හරිද? ඔන්න ඔය විදිහට තමයි ඉකෝන් පේපරේ ප්‍රශ්න ටික බෙදලා යන්නේ ළමයි.